ඔයාට ඇහිලා තියෙනවද සමහරු කියනවා මගේ යකා උස්සන්න එපා කියලා. ඇත්තටම එහෙම කියන්නේ එයා තුළ යකෙක් ඉන්න නිසා නේද? යකෙක් විතරක් නෙමෙයි අපි තුළ දෙවියෙකුත් ඉන්නවා. ඒ නිසාම තමයි අපිට මිනිස්සු හොඳයි සහ නරකයි කියලා බෙදන්න බැරි. මේක මම නෙමෙයි කියන්නේ නූතන මනෝවිද්‍යාවේ පියා ලෙස හඳුන්වන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නැමැති මනෝවිද්‍යාඥයා. මේ වීඩියෝ එක අවසන් වෙනකන් ඔයා බැලුවොත් ඔයාටත් වැටහෙයි ඔයාගේ මනසත් කොහොමද තිරිසන් ස්වභාවයෙන් කටයුතු කරන්නේ සහ දේව ස්වභාවයෙන් කටයුතු කරන්නේ කියලා. මනෝවිද්‍යාව කියන විෂය තුළ මිනිස් මනස ගැන පැහැදිලි කරපු, දැවැන්ත ලෙස පැහැදිලි කරපු මනෝවිද්‍යාඥයෙක් ඉන්නවා නම් ඒ තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ඉතින් ඔහුට අනුව අපේ මනසේ කොටස් 3ක් ඔහු සඳහන් කරනවා. එහෙම නැත්නම් අපිට මේකට පෞරුෂයන් 3ක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. මේ පෞරුෂයන් 3 ඇතුළතදී ඔහු කතා කරනවා අපේ මිනිස් මනස කොහොමද තිරිසන් ස්වභාවයෙන් කටයුතු කරන්නේ, දේව ස්වභාවයෙන් කටයුතු කරන්නේ සහ මිනිස් ස්වභාවයෙන් කටයුතු කරන්නේ කියලා. ඉතින් මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අනුව අපි තුල පෞරුෂයන් 3ක් වැඩ කරනවා. පළවෙනිම පෞරුෂය තමයි ඉඩ් කියන ස්වභාවය. ඉඩ් කියලා කියන්නේ තිරිසන් ස්වභාවය. දැන් මේ ඉඩ් කියලා කියන්නේ අපි තුල අපේ උප්පත්තියේ සිටම පිහිටන ස්වභාවයක්. ඒ කියන්නේ අපි ඉපදිච්ච දවසේ ඉඳන් අපි තුල වැඩ කරන පෞරුෂයක් තමයි මේ ඉඩ් කියලා කියන්නේ. අපි පුංචි ලදරුවෙක් ගත්තහම අපි යාට කියනවා ඉඩ් ගුලියක් කියලා. ඒ කියන්නේ එයා කටයුතු කරන්නේම ඉඩ් ස්වභාවයෙන්. දැන් පුංචි ළමයෙක් ගත්තහම එයාට හිතුනොත් එයා කෑ ගහනවා, අඬනවා, එයාට චූ කරන්න හිතුනවා චූ කරනවා. එයා එයාගේ අමු ස්වභාවයෙන් ඉන්නේ. ඒ කියන්නේ නැචරල් ස්වභාවයෙන් ඉන්නේ. ඉතින් මේ අපි මේ ලෝකෙට ඉපදුනත් හරි අපි තුල තියෙන ස්වභාවයට තමයි අපි ඉඩ් ස්වභාවය කියලා කියන්නේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා මේ ඉඩ් ස්වභාවය හරියට අපි තිරිසන් ස්වභාවය වගේ කියලා. මොකද මේ ස්වභාවයට ඇත්තටම කිසිම හොඳ නරක කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. එයා කිසිම දෙයක් ඉගෙනගෙන නැහැ. ඉතින් මේ ස්වභාවය වැඩ කරන්නේ ප්ලෙෂර් ප්‍රින්සිපල් එකකින්. එහෙම නැත්නම් අපි මේකට කියනවා සුඛ මූල ධර්මයෙන් කියලා. ඒ කියන්නේ නිතරම අපිව පිනවන්න තමයි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ අපිව පිනවන්න තමයි මේ ඉඩ් ස්වභාවය හැමතිස්සෙම කටයුතු කරන්නේ. ඒ කියන්නේ අපි අපිවම තෘප්තිමත් කරන්න ගොඩාක් දේවල් කරනවා. අපිට මොන හරි දෙයක් අවශ්‍ය වුණොත් අපිට ඒක එවෙලෙම අපිට ගන්න ඕන. ඉතින් මෙන්න මේ ස්වභාවය එන්නේ මේ ඉඩ් ස්වභාවයෙන්. දැන් උදාහරණයක් විදිහට අයිස්ක්‍රීම් එකක් කන්න හිතෙනවා. ඔයාට අයිස්ක්‍රීම් එකක් කන්න ඕන මේ වෙලාවේ මේ දැන් ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් අරගෙන එන්න කියලා කියන්නේ කවුද? මේ ඉඩ් ස්වභාවය. ඉතින් මේක අපි හැමෝම තුලම අඩු වැඩි වශයෙන් තියෙනවා. ඉතින් මේ ඉඩ් ස්වභාවය අපිට එක එක දේවල් කියනවා. අපිව නිතරම පිනවන්න, අපිට විවිධ දේවල් අවශ්‍යයි, අපිව සතුටු කරන්න දේවල් ඕන කියලා මෙයා තමයි අපිට මැසේජ් එක දෙන්නේ. කියන්නේ අපිට පණිවිඩය දෙන්නේ. ඉතින් මේ ඉඩ් කියන කොටස ගත්තහම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මේක කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා. පළවෙනිම එක තමයි ඉරෝස්. එහෙම නැත්නම් අපි මේකට කියනවා සිංහලෙන් ජීවන ආශය කියලා. අනිත් එක තමයි තැනටෝස්. තැනටෝස් කියලා කියන්නේ මරණ ආශය. මෙන්න මේ කොටස් දෙකම මේ ඉඩ් ස්වභාවයෙන් තමයි අපි තුල වර්ධනය වෙන්නේ. ඒ කියන්නේ ඉරෝස් කියලා කියන්නේ අපි මේ ලෝකෙට ආවට පස්සේ අපිට ජීවත් වෙන්න කැමැත්තක් තියෙනවා. අපිට ළමයි හදන්න, ඒ වගේම මේ ලෝකේ ජීවත් වෙන අපේ ශරීරය පිනවන්න අපි තුල ආසාවක් ඇති වෙනවා. අන්න ඒකට තමයි අපි ඉරෝස් කියලා කියන්නේ. ඉතින් ඒක අඩු වැඩි වශයෙන් අපි හැමෝ තුලම තියෙනවා මේ ස්වභාවය. ඒ නිසා තමයි අපි ජීවත් වෙන්න ගොඩාක් දේවල් කරන්නේ මේ ලෝකේ. ඒකෙම අනිත් පැත්ත තමයි තැනටෝස් කියලා කියන්නේ. තැනටෝස් කියලා කියන්නේ අපි මේකට කියනවා ඩෙත් ඉන්ස්ටින්ක්ට් එක. ඉරෝස් කියලා කියන්නේ ලයිෆ් ඉන්ස්ටින්ක්ට් එක නම් තැනටෝස් කියලා කියන්නේ ඩෙත් ඉන්ස්ටින්ක්ට් එක. මේ ඩෙත් ඉන්ස්ටින්ක්ට් කියලා කියන්නේ අපේ මරණාශය. දැන් මේකෙම ප්‍රතිවිරුද්ධ ස්වභාවය තමයි මරණාශය කියලා කියන්නේ. දැන් අපිට සමහරවිට අපි කියනවානේ අපිට දේවල් හරි ගියේ නැතුනහම, දේවල් එපා වුණාම මම මැරුණා නම් හොඳයි කියලා. ඒකත් අරකෙම අන්තයක්. ඒ කියන්නේ එක්ස්ට්‍රීම් එකක්. එතකොට ජීවත් වෙන්න අපි තුල කැමැත්තක් තියනවා වගේම අපිට දේවල් හරි ගියේ නැතුනහම අපිට එපා වුණාම අපි මැරෙන්න හදනවා. ඉතින් ඒක තමයි මරණාශය කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි die or destroy. අපි සමහරලාට තරහ අරගෙන අනිත් මිනිස්සුන්ටත් කරදර කරන්න හදනවා. ඉතින් මේ ස්වභාවයත් එන්නේ මේ death instinct එකෙන්. ඉතින් මෙන්න මේ අන්ත දෙකෙන් තමයි මේ ඉඩ් ස්වභාවය වැඩ කරන්නේ. එතකොට දැන් ඔයාලට තේරෙනවා ඇති මේ තිරිසන් ස්වභාවයක් කියලා කියන්නේ ඇයි කියලා. මොකද මේ ආසාවන් දෙක අපි තුල තියෙනවා. ජීවත් වීමේ ආසාව සහ මරණ ආසාව. ඉතින් මෙන්න මේ දෙකෙන් තමයි අපි වැඩ කරන්නේ. ඉතින් මේ අන්ත දෙකම අපි තුල වැඩ කරන්නේ මේ ඉඩ් ස්වභාවයෙන්.
ඒ වගේම දැන් ඔයාලා අහලා ඇතිනේ දැන් අපි අන්ත ගැන කතා කරනකොට බුද්දිස්ට් ටීචින්ග්ස් වලත් අපි කියනවානේ කාමසුකල්ලිකානුයෝගය, අත්තකිලමතානුයෝගය කියලා. එතකොට කාමසුකල්ලිකානුයෝගය කියලා කියන්නේ අපේ ශරීරය අපි දැඩිව පිනවන්න උත්සාහ කරනවා. ඒකෙන් අපි හිතනවා අපිට මානසික සහනයක් තියෙනවා කියලා. අපි අපේ මනස පිනවනකොට අපිට මානසික සහනයක් එනවා කියලා අපි හිතනවා. ඒකෙම ඔපොසිට් එක තමයි අත්තකිලමතානුයෝගය කියලා කියන්නේ. අපි ශරීරයට දැඩි දුක් දීලා අපි ආස දේවල් වලින් වෙන් වෙලා අපේ මනසට යම්කිසි තෘප්තියක් හොයන්න අපි උත්සාහ කරනවා. ඉතින් බුද්දිස්ට් ටීචින්ග්ස් වලත් කියන්නේ මේ අන්ත දෙකෙන්ම බැහැර වෙන්න කියලා සහ මැදුම් පිළිවෙත අනුගමනය කරන්න කියලා. ඉතින් මම දකින්නේ මේ ඉඩ් ස්වභාවයේත් මෙන්න මේ කොටස් දෙකක් ගැන කතා කරනවා. මේවත් හරියට අපි තුල තියෙන අපේ මනසේ තියෙන අන්ත දෙකක් වගේ. ඉරෝස් ඇන්ඩ් තැනටෝස් කියලා කියන්නේ. ඉතින් මේ දෙකම එන්නේ නැවතත් අර මං කියපු ඉඩ් ස්වභාවයෙන්මයි. එතකොට අපි ඇත්තටම බැලුවහම අපි තුල මේ කාම ආසාව, තරහා, වෛරය කියන මේ හැම දෙයක්ම එන්නේ මේ ඉඩ් ස්වභාවයත් එක්ක. මොකද අපි මේ හැම දෙයක්ම අපි තුල ඇති වෙන්නේ, අපේ මනසේ ඇති වෙන්නේ අපිට තියෙන මේ ජීවත් වීමේ ආසාව. එහෙම නැත්නම් අපිට අර ඩයි ඕර් ඩිස්ට්‍රොයි කියන මෙන්ටැලිටි එක. කියන්නේ අපිට දෙයක් එපා වුණාම එක්ක අපිට හානි කරගන්න නැත්නම් අනිත් මිනිස්සුන්ට හානි කරගන්න ඔන්න ඔය වගේ අපේ මනස එක්ස්ට්‍රීම් එකකට යනවානේ. ඉතින් ඔන්න ඔය අන්ත දෙකෙන් අපි ක්‍රියා කරනකොට අපි තුල අපි වැඩ කරන්නේ මේ ඉඩ් ස්වභාවය. අපි කියන මේ තිරිසන් ස්වභාවයෙන්. ඉතින් කාලයක් ඔයත් ඔයාගේ මනසේ මේ ඉඩ් ස්වභාවය එහෙම නැත්නම් මේ ඉඩ් එක පෝෂණය කරොත් ඔයා වැඩ කරන්න පුරුදු වෙන්නේ මේ ඉඩ් ස්වභාවයෙන්මයි. දැන් මම ඊළඟ ස්වභාවය ගැන කතා කරන්න. ඒ තමයි සුපර් ඊගෝ. දැන් මේ ඉඩ් එකේම ඔපොසිට් එක තමයි සුපර් ඊගෝ කියලා කියන්නේ. පුංචි කාලේ අපිට අම්මලා තාත්තලා අපේ වටේ ඉන්න පිරිස අපිට කියලා දෙන හොඳ නරක. ඒක පුංචිම ලදරු වයසේ ඉඳන්ම අපි ඉගෙන ගන්නවා. දැන් උදාහරණයක් විදිහට පුංචි කූඹියෙක් දැක්කම යාව සතාව මරන්න හදනකොට අපිට අම්මලා තාත්තලා කියනවා මරන්න එපා. ඒ සතාට ජීවිතයක් තියෙනවා. එයාටත් ආදරය කරන්න කියලා. අන්න ඒ වගේ අපිට හම්බෙන රිවෝඩ්ස් ඇන්ඩ් පනිෂ්මන්ට්ස් වලින් අපි ඉගෙන ගන්නවා මේ සමාජයට ආවට පස්සේ අපි කොහොමද ජීවත් වෙන්න ඕන කියලා. ඒ කියන්නේ හොඳ සහ නරක කියන එක ඉගෙන ගන්නවා. මේ හොඳ සහ නරක ඉගෙන ගැනීමත් එක්ක අපි තුල වර්ධනය වෙන්නේ මේ සුපර් ඊගෝ කියන මානසික තත්ත්වය. එහෙම නැත්නම් පෞරුෂය. මෙයා හරියට අපි තුල සිටින දෙවියෙක් වගේ. එතකොට ඉඩ් කියන්නේ තිරිසන් ස්වභාවය නම් සුපර් ඊගෝ කියලා කියන්නේ අපි තුල වැඩ කරන දේව ස්වභාවය. ඉතින් මේ සුපර් ඊගෝ එක වැඩ කරන්නේ මොරලිස්ටික් ප්‍රින්සිපල් එකෙන්. එහෙම නැත්නම් සදාචාර මූලධර්මයෙන්. ඉතින් ඒ නිසාම අපි හොඳ දේවල් කරන්නත් නරක දේවල් වලින් බැහැර වෙන්නත් අපි ඉගෙන ගන්නවා. ඉතින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මේ සුපර් ඊගෝ එකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ඊගෝ අයිඩියල්, අනිත් එක කන්සයන්ස්. ඊගෝ අයිඩියල් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් හොඳ දෙයක් කරනකොට අපිව මොටිවේට් කරන ඇතුලෙන් කෙනෙක් මේක කරන්න කියලා. දැන් උදාහරණයක් විදිහට ඔයා පාරේ යනකොට හිඟන කෙනෙක් ඉන්නවා. ඔයාට හිතෙනවා කෑම එකක් ගිහින් දෙන්න කියලා. දැන් ඔයාගේ හිත කියනවා ගිහින් දෙන්න එක හොඳ දෙයක්. ඔයාව නිතරම මොටිවේට් කරනවා. හොඳ දේවල් කරන්න, මිනිස්සුන්ට උදව් කරන්න ඔයාට මොටිවේට් කරනවා. හැම වෙලෙම මෙයා යස් කියනවා. හොඳ දෙයක් කරන්න ගියොත් ඒකට යස් කියනවා. ඉතින් ඒ ස්වභාවය තමයි මේ ඊගෝ අයිඩියල් කියලා කියන්නේ. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා කන්සයන්ස්. අපි මෙයාට කියන හෘද සාක්ෂිය කියලා. ඒ කියන්නේ අපි තුල තියෙනවනේ හෘද සාක්ෂියක්. මේ කන්සයන්ස් එක හැමතිස්සෙම අපි වැරදි දෙයක් කරොත් එයා ඒකට එපා කියනවා. එයා ඒකට නෝ කියනවා. ඒ වගේම හදිසියවත් අපි වැරදි දෙයක් කරොත් එයා නිතරම අපිට ඒක මතක් කරනවා. මතක් කරලා අපිට කියනවා ඇයි ඔයා එහෙම කරේ? ඒක වැරදි වැඩක් කියලා නිතරම අපිට එයා මතක් කරනවා. අපි කියනවානේ ගොඩක් වෙලාවට අපිට මැරෙන මොහොතේ අපිට මොකෙන් බේරුණත් අපේ හෘද සාක්ෂියෙන් අපිට බේරෙන්න බෑ කියලා. ඒ කියන්නේ අපි කරපු හොඳ නරක කියන දේ මතක් කරලා දෙන්නේ මෙන්න මේ හෘද සාක්ෂිය. එතකොට මේ කන්සයන්ස් කියන එක තියන්නේ මෙන්න මේ සුපර් ඊගෝ එකේ. එතකොට මේ සුපර් ඊගෝ එක වා තුළ වර්ධනය වෙනවා කියලා කියන්නෙම ඔයා මේ සමාජයට ආවට පස්සේ හොඳ දේවල් කරන්න සහ නරක දේවල් වලින් බැහැර වෙන්න ඔයා ඉගෙන ගන්නවා. මොකද ඔයා නරක දෙයක් කරොත් නිතරම ඔයාගේ හෘද සාක්ෂිය ඔයාට වද දෙනවා. ඔයා කරේ වැරදි දෙයක් කියලා. ඉතින් ඇත්තටම අපි බුද්දිස්ට් ටීචින්ග්ස් ගත්තාමත් අපි ඒකේ කියනවනේ සිල් රකින්න, හොඳ දේවල් කරන්න, විනයක් ගැන කතා කරනවා. ඉතින් මෙන්න මේ හැමදේම හැදෙන්නේ ඇත්තට මේ හැමදේම තියෙන්නේ මේ සුපර් ඊගෝ එකේ. ඉතින් අපිට අනුව අපි දෙයක් වැරදි, සත්තු මරන්න හොඳ නෑ, බොරු කියන්න හොඳ නෑ. ওই විදිහට අපි දේවල් දකිනවනේ මේ සමාජයට ආවට පස්සේ ඉගෙන ගන්නවනේ. ඉතින් ওই ඉගෙන ගැනීමත් එක්ක අපේ සුපර් ඊගෝ එක ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඉතින් අපි එතකොට ඒ වැරදි දේවල් වලින් බැහැර වෙලා හොඳ දේවල් කරන්න පුරුදු වෙනවා. ඉතින් ඒ කියන්නේ අපි දන්නේම නැතුව අපි අර සිල්පද රකින්නවා. එහෙම නැත්නම් විනයක් ඇතුව කටයුතු කරනවා. මේ සමාජයට ආවට පස්සේ
මේ සමාජයේ තියෙන නීති පද්ධතියට අනුගත වෙලා කටයුතු කරනවා. ඉතින් ඔයා නිතරම හොඳ දේවල් නම් කරන්නේ ඔයාගේ දේව ස්වභාවයෙන් තමයි කටයුතු කරන්නේ. ඒ කියන්නේ ඔයා ගොඩක් පෝෂණය කරලා තියෙන ඔයාගේ සුපර් ඊගෝ එක නම් ඔයාගේ සුපර් ඊගෝ ගොඩක් ලොකු වෙන්න පුළුවන්. ඔයා නිතරම ඒකෙන් කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඊළඟ ස්වභාවය තමයි අපි මේකට කියනවා ඊගෝ කියලා. ඊගෝ කියලා කියන්නේ ඇත්තටම මම කියලා කියන එක. මේ ඊගෝ එක ඇත්තටම අපේ ඉඩ් සහ සුපර් ඊගෝ කියන මෙන්න මේ ස්වභාවයන් දෙක පාලනය කරනවා. මෙයා තමයි බැලන්ස් කරලා කන්ට්‍රෝල් කරගෙන ඉන්නේ. ඒ කියන්නේ ඉඩ් කියන දේවල් ඕනවට වැඩිය අහන්න යන්නෙත් නෑ. සුපර් ඊගෝ කියන දේවලුත් ඕනවට වැඩිය කරන්න යන්නේ නෑ. මේ දෙක මධ්‍යස්තව මේ දෙක දිහා බලලා කටයුතු කරන ස්වභාවයට තමයි ඊගෝ ස්වභාවය කියලා කියන්නේ. ඉතින් මෙයා ඇත්තටම අපේ මනුස්ස ස්වභාවය. ඉතින් මේ ඉඩ් එකෙන් අපිට නිතරම දෙයක් කරන්න කියලා කිව්වොත් එයා ඒක අහක දාන්නේ නැහැ. නමුත් අහගෙන ඉන්නවා. සුපර් ඊගෝ එකෙන් සමහරට ඒකේ හරි වැරද්ද ගැන කියන්න පුළුවන්. ඊට පස්සේ මේ ඊගෝ එක නිවැරදි දේ නිවැරදි විදියට කරන්න පුරුදු වෙනවා. ඉතින් මෙයා කන්ට්‍රෝල් වෙන්නේ රියලිස්ටික් ප්‍රින්සිපල් එකෙන්. අපි කියනවා යථාර්ථවාදී මූලධර්මයෙන් මෙයා කටයුතු කරනවා කියලා. ඇත්තටම අපිට මේ ඊගෝ ස්වභාවයට කියන්න පුළුවන් අශ්වයෙක් උඩ ඉන්න මිනිසෙක් වගේ කියලා. දැන් අශ්වයා කියලා කියන්නේ අපේ ඉඩ් එක වගේ. ඒ කියන්නේ අපි අශ්වයෙක් ගත්තොත් මේ අශ්වයා හැම තැනම දුවනවා. හැබැයි අශ්වයාගේ උඩ මිනිසෙක් හිටියොත් ඒ මිනිසයාට මේ අශ්වයාව පාලනය කරන්න පුළුවන්. ඉතින් මේ හරියට මේ ඊගෝ එක කියලා කියන්නේ මේ අශ්වයෙක් උඩ ඉන්න මිනිසෙක් වගේ. එතකොට ඉඩ් එක කන්ට්‍රෝල් කරගෙන තමයි මෙයා හැම තිස්සෙම ඉන්නේ. එතකොට උදාහරණයක් විදියට ඔයා ලෙක්චර් රූම් එකක ඉන්නකොට ඔයාට අයිස්ක්‍රීම් එකක් කන්න හිතෙනවා. දැන් මේ අයිස්ක්‍රීම් එක කන්න කියලා ඔයාව මොටිවේට් කරන්නේ කවුද? මේ ඉඩ් ස්වභාවය. මෙයා නිතරම ඔයාව තෘප්තිමත් කරන්න දේවල් කියනවා. එයාට අදාළ නැහැ මේ සමාජයේ තියෙන රූල්ස් මොනවාද, රෙගියුලේෂන්ස් මොනවාද, මේක ඒකට හරි වෙලාවද නැද්ද, මේක සදාචාර සම්පන්නද නැද්ද කියන එක අදාළ නැහැ. එයා හැමතිස්සෙම කටයුතු කරන්නේ ඔයාව තෘප්තිමත් කරන්න. එතකොට මේ ඉඩ් එක කියනවා ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් කන්න කියලා. සුපර් ඊගෝ කියනවා අනිත් පැත්තේ ඉඳන් එහෙම කරන්න එපා. මේක ඒකට හරියන වෙලාව නෙමෙයි. ඔයා ඉන්නේ ලෙක්චර් රූම් එකක. ඔයා මේ ලෙක්චර් එක අහගෙන ඉන්න ඕන. මේක අපේ rules and regulations වලට පටහැනි. දැන් මේක කරන්න යන්න එපා කියලා. ඊට පස්සේ මේ ඊගෝ කියන ස්වභාවය මේ දෙකටම ඇහුම්කන් දීලා කියනවා හරි අපි අයිස්ක්‍රීම් එකක් කමු. නමුත් මේ වෙලාවේ ලෙක්චර් එක අහගෙන ඉමු. ලෙක්චර් එක අහලා ඉවර වුණාට පස්සේ ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් කමු කියලා. ඉතින් අන්න ඒ විදිහට අපේ මනස මෙන්න මේ කොටස් දෙක බැලන්ස් කරන ස්වභාවය තමයි මේ ඊගෝ කියලා කියන්නේ. ඉතින් අපි හැමෝ තුලම මේ ඉඩ් ඊගෝ සුපර් ඊගෝ කියන පෞරුෂයන් තුන තියෙනවා අඩු වැඩි වශයෙන්. දැන් මේ බුද්දිස් ප්‍රැක්ටිසස් වලක් කියනවානේ මැදුම් පිළිවෙතේ යන්න කියලා. ඒ කියන්නේ මේ අන්තවලට හිර වෙන්නේ නැතුව මනස මැදුම් පිළිවෙතේ කටයුතු කරන්න කියලා. ඒ කියන්නේ හරියට මේ ඉඩ් එකයි සුපර් ඊගෝ එකයි බැලන්ස් කරගෙන මේ ඊගෝ එක යථාර්ථවාදීව කටයුතු කරනවා වගේ. ඉතින් අපි අන්තවලට හිර වෙන්නේ නැතුව අපේ මනසේ අපි කටයුතු කරනවා නම් අපි හරි විදිහට දේවල් කරන්න යථාර්ථවාදීව දේවල් කරන්න ඉගෙන ගන්නවා. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ ඉඩ් ස්වභාවය සහ ඊගෝ ස්වභාවය සහ සුපර් ඊගෝ ස්වභාවය වර්ධනය වෙන විදිහ සාමාන්‍ය පෞරුෂයක් තුළ මේ ඊගෝ ස්වභාවය අනිත් ස්වභාවයන් දෙකට වැඩිය ලොකුවට තමයි පිහිටන්නේ. ඒ කියන්නේ අපේ ඊගෝ එක වැඩි වෙන්න ඕන. සුපර් ඊගෝ එක ටිකක් ලොකු වෙන්න ඕන. ඒ වගේම ඉඩ් ස්වභාවය තමයි අපි තුල අඩුවෙන්ම තියෙන්න ඕන. හැබැයි ඇත්තටම ගත්තාම මේ සමාජ විරෝධී වැඩ කරන පුද්ගලයෙක් ගැන කතා කරොත් එයාගේ ගොඩක් වෙලාවට මේ ඉඩ් ස්වභාවය වැඩි. මොකද එයාගේ සමහර විට මේ සුපර් ඊගෝ සහ ඊගෝ ස්වභාවයන් හරියට ඩිවලොප් වෙලා නැහැ. එහෙම නැත්නම් පුංචියට තමයි ඩිවලොප් වෙලා තියෙන්නේ. මොකද පුංචි කාලේ ඉඳන් එයා ඉඩ් ස්වභාවයෙන් වැඩ කරන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. දැන් ගොඩක් වෙලාවට අපි ගත්තොත් සමාජ විරෝධී පෞරුෂයක් තියෙන පුද්ගලයෙක්ගේ කුඩා අවදිය පුංචි කාලේ ඉඳන් එයා සමහරට සත්තු මරනවා වෙන්න පුළුවන්. එයාට හොඳ නරක කියලා දෙන්න කෙනෙක් නෑ එයා ළඟ. ඉතින් ඒ නිසා එයා නිතරම සත්තු මරා සමහර විට මේ ඉඩ් ස්වභාවයෙන්ම කටයුතු කරනවා. එතකොට ලොකු වෙනකොටත් එයා වැඩිපුරම පෝෂණය කරගෙන ගිහිල්ලා තියෙන මේ ඉඩ් ස්වභාවය. එතකොට සමහර විට ලොකු වුණාට පස්සේ එයා ගොඩක් වෙලාවට සමාජ විරෝධී ක්‍රියාවන් වල යෙදෙන්න පුළුවන්. මොකද එයාගේ ඊගෝ ස්වභාවයටයි සුපර් ඊගෝ ස්වභාවයටයි ආව කන්ට්‍රෝල් කරන්න බෑ. මොකද ඒ දේවල් හරියට වර්ධනය වෙලා නැහැ. හැබැයි යා කාලයක් තිස්සේ පෝෂණය කරගෙන ගිහිලා තියෙන මේ ඉඩ් ස්වභාවය. ඉතින් ඒ නිසා අර ස්වභාවයන් දෙකට වැඩිය මේක ගොඩක්
ලොකුවට තියෙන පුළුවන්. එයා නිතරම එයාට අර ගිල්ටි ෆීලිංස් අපි අර කතා කරපු හෘද සාක්ෂියෙන් එන ගිල්ටි ෆීලිංස් එහෙම නැත්නම් මේ දේ කරන්න එපා කියන දේවල් ඇති වෙන්නේ නැහැ. එයා වැරද්දක් කරත් එයා ඒකට පසුතැවෙන්නේ නැහැ. මොකද එයා තුල ගිල්ටි ෆීලිංස් ඇති වෙන්නේ නැති නිසා. මොකද ඒ දේවල් ඔක්කොම ඇති වෙන්නේ එයා තුල හරියට සුපර් ඊගෝ එක වර්ධනය වෙලා තිබ්බොත් විතරයි. ඉතින් කාලයක් තිස්සේ එයා ඉඩ එක නම් පෝෂණය කරලා තියෙන්නේ. එයා ඒකෙන් කටයුතු කරනවා. එයාට ඒක තුලින් එයාට කිසිම විදිහකින් ගිල්ටි ෆීලිංස් ඇති වෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය පෞරුෂයක ඇත්තටම මම අර කලින් කිව්වා වගේ ඊගෝ ස්වභාවය ලොකුවට පිහිටනවා. ඒ වගේම සුපර් ඊගෝ එක ලොකුවට පිහිටනවා. ඉඩ එක ගොඩක් පුංචියට තමයි පිහිටන්නේ. ඉතින් මේ කියන්නේ අපේ මනසේ ස්වභාවයන් ගැන. ඉතින් දැන් ඔයාලට තේරෙන්නේ නැති සමහර අවස්ථාවල අපි ඉඩකින් වැඩ කරනවා. අපි හැමෝම අපේ අඩු වැඩි වශයෙන් ඊගෝ සුපර් ඊගෝ පිහිටියත් අපි ඉඩ ස්වභාවයෙන් සමහර වෙලාවට කටයුතු කරනවා. අපිට තරහ ගියාම අපිට කෙනෙක් එක්ක වෛරයක් තරහක් ඇති වුනහම අපි ගොඩාක් වෙලාවට කටයුතු කරන්නේ අපේ ඉඩ ස්වභාවයෙන්. අපි මිනිස්සුන්ට උදව් කරනකොට අපි හොඳ දේවල් කරනකොට අපි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ අපේ සුපර් ඊගෝ කියන ස්වභාවයෙන්. ඒ වගේම අපි ජීවිතේ යථාර්ථවාදීව දේවල් වලට මුහුණ දෙනකොට අපි වැඩ කරන්නේ අපේ ඊගෝ ස්වභාවයෙන්. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාට මේ මනසේ ස්වභාවයන් ගැන හොඳ වැටහීමක් ඇති වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අපේ මනස වෙලාවකට තිරිසන් ස්වභාවයෙන් වැඩ කරන්නේ කොහොමද? දේව ස්වභාවයෙන් වැඩ කරන්නේ කොහොමද? එහෙම නැත්නම් මිනිස් ස්වභාවයෙන් වැඩ කරන්නේ කොහොමද කියලා ඔයාලට තේරෙන්නේ නැත්තේ. ඉතින් මේ වගේ වීඩියෝස් තවදුරටත් නරඹන්න මිහිෂාත් පෙරේරා ටොක්ස් channel එකත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා.